මිනසං ඔහායෝ ගොසයිමස් සුබ උදැසනක් ආදරණීය දරුවනි. මම ඇත්තටම අද ජපන් භාෂා පාඩමක්ම නෙමෙයි කියා දෙන්න යන්නේ. ඔබට ජීවිතයට වඩාත්ම වැදගත් වෙන. කියන්නේ ජීවිත කාලය පුරාම ඊ타ත්ම වැදගත් වෙන දෙයක්. කරුණක්. මොකද අපිට ජීවිතයේ සමහර පාඩම් පොත්පත් ඇසුරෙන් ලබා ගන්න බෑ. සමහර පාඩම් අපි සමාජයෙන්, සමහර පාඩම් අපි අත්දැකීම් තුලින්, අභියෝග තුලින් තමයි ලබා ගන්න. මම නිතරම අත්විඳින දෙයක් තමයි ගුරුවරියක් ලෙස දැන් මේ පන්ති පැවැත්වීමේදී එකක් තමයි දරුවන් નિયમિત වේලාවට කටයුතු නොකිරීම. දැන් අපි හිතමු උදෑසන 8ට පන්තිය ආරම්භ කරනවා නම් මං කියන්නේ සියලු දරුවන් නෙමෙයි සහ ලංකාවේ තියෙන මාර්ග පද්ධතියත් එක්කත් වෙනස් වීම වෙන්න පුළුවන්. ඒකත් මම පිළිගන්නවා. නමුත් ඒකට තියෙන්නේ මොකද්ද අපි නිවසෙන් පිටත් වීම කලින් සිදු කළ යුතුයි. ඒක වෙනම සිද්ධියක් නේ. අපි හිතනවා අපි එන්නේ ගොඩාක් මාර්ග බාධක මැද්දේ. ඒ කියන්නේ ට්‍රැෆික් වැඩි. ඒ වෙලාවට අපි ටිකක් කලින් නිවසෙන් එළියට යන්නට ඕනේ අපේ ගමන කටයුත්ත වෙනුවෙන්. ඒක නිසා ලංකාවේ දරුවන්ට සහ ලංකාවේ මිනිසුන් වටිනාකමක් නොදෙන කාරණා මොකද්ද? තව කෙනෙකුගේ කාලය. ඒ කියන්නේ ඔබට ඔබේ කාලය වටිනවාseම අනෙත් පුද්ගලයින්ටත් ඔවුන්ගේ කාලය වටිනවා. විශේෂයෙන්ම දේශන පවත්වද්දී, ඔන්ලයින් ක්ලාසස් කරද්දී සහ නිර්මාණකරණයේ නියැලෙද්දී මම ප්‍රධානව මට ඇතිවෙච්ච බාධකයක් තමයි මම පැමිණියත් අවශ්‍ය පුද්ගලයන් ඒට වෙලාවට පැමිණෙන්නේ නැහැ. ඒක නිසා නිතරම හිතන්න ඔබට සේම අනෙත් අයටත් ඔවුන්ගේ කාලය ඉතා වැදගත්. මොකද අපිත් යම් කිසි කටයුත්තකට එන්නේ අපේ සියලු දේ කැපකිරීම කරලා. විශේෂයෙන් ගුරුවරෝ දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීම සම්භාරයක් කරන පිරිසක්. මම කියන්නේ ගුරුවරෝ ව්‍යාපාරිකව පිළිබඳව නෙමෙයි. එතකොට ගුරුවරයා කියන චරිතය අපි හිතමු අත්‍යවශ්‍යම කටයුත්තක් පවා ජීවිතයේ අත්‍යවශ්‍යමයි කියන කටයුත්තක් පවා අතහැරලා දාලා ඉගෙනවීම කටයුතු වලට එනවා. මම එසේ කළා තියෙනවා. තද උණ